මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මාස 30 වනදා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවලට දාව කැලණිය ප්‍රදේශයේ උපත ලැබුවා. පහ ශ්‍රේණිය තෙක් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ගෙනුම ලැබුව ඇය ඉන්පසු කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළත් වී ගෙනුම ලැබුවා. ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසින්. 1963 වසරේදී නොරත රත නැමැති වේදිකා නාට්‍ය භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී එම ක්ෂේත්‍රයට පිවිසියා. 1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානයට පාත්‍ර වූයේ අකල්වැස්ස නාට්‍යයේ රංගනය වෙනුවෙන්. 1960 වසරේදීම තිස්ස ලියන සූරියගේ පුංචි බබා චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා. ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණා. නිතානිය, සිරිපාල සහ රන් මැණිකා, බඹරු වැවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවාසොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතිනවා. ඒ අතරින් නිදානිය චිත්‍රපටය ඇයට නොමැකෙන සන්ධිස්ථානයක්. බොහෝ විචාරකයින්ට අනුව ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියද මාලිනී ෆොන්සේකායි. ඒ.සී. තිරුලෝක් චන්ද්‍ර අධ්‍යක්ෂණය කළ පයිලට් ප්‍රේම්නාත් දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂ සන්ධිස්ථානයක්. එහිදී ඇය දමිළ සිනමා තරුවකු සිවාජි ගණේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා. මෙය ඉන්දු ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකෙනවා. මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිලි රැජන යන ගෞරව අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලැබුවා. ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙලද නම් කර තිබුණේ රැජිනියේ යනුවෙන්. මේ යන විට ඇය 78 වන වියේ පසු වුණා. රැජිනක් වෙන්න ලේසියෙන් කාටවත් බෑ. ඒ වගේම නිලි රැජිනක් වෙන්න ලොකු තරඟයක් කරන්න ඕනේ. ඒත් අපේ මාලිනී ෆොන්සේකා මැතිනිය කියන්නේ නිතරංගෙම නිලි රැජිනක් වෙච්ච ඇත්ත වශයෙන්ම රැජිනක්.